අද රාජකාරී සඳහා වෙනත් පිට පළාතකට ඇවිදින් දැන් ලස්සන මුහුදු වෙරළක් ඒ පැත්තට ඇවිදින් තමුන්නාසලට කතා කරන්නට ස්තුති කරන්නට මම තීරණය කෙරුවේ ඉතාම හදිස්සියෙන්. මම ඊයේ රාත්‍රී මගේ සුපුරුදු වීඩියෝ එක ලංකා දවස මගේ අනිත් channel එකෙන් එවන්න සූදානම් වෙලා ඉන්නකොට මට දැනගන්නට ලැබුණා ඊමේල් එකක් ඇවිදින් තිබුණා IODPP මේ සාමාන්‍ය channel එක මෙතෙක් දවස් අවහිර කරලා නවත්තලා තිබුණේ. නමුත් තමුන්නාන්සලාගේ දැඩි උනන්දු උද්‍යෝගය වගේම ඉල්ලීම නිසා ඒක මම හිතන්නේ ඒ තහනම ඉවත් කරලා තියෙනවා. මේ වෙනුවෙන් මේ සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කරේ කුමන අදහස් කුමන මතිමතාන්තර තිබුණත් ඒ සඳහා මූලික වෙලා කටයුතු කරපු සාලියටි YouTube නාලිකාව කරන ඒ සාලියටි මහත්මයාට මගේ හෘදයෙන් ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම සමස්ත මගේ තෙක ඉන්න සියලුම අපේ හිතවතුන්ගෙන් ඉල්ලන්නේ ඒ සාලියටි YouTube නාලිකාවත් තමුන්නාන්සලා subscribe කරන්න. කුමන මතිමතාන්තර තිබුණත් අපි දෙන්න මත දෙක ඉන්නේ. අපි දෙදෙනා දෙපැත්තක ඉන්නේ. ඒ කොහොම වුණත් ඒ දෙපැත්තම තොරතුරු ඇති සැටියෙන් තමුන්නාන්සලා දැනගෙන කිරලා මැනලා බලන්න පුළුවන්. ඒ සඳහා තමුන්නාන්සලාට මම ඉල්ලීමක් කරන විශේෂයෙන්ම මගෙත් එක්ක ඉන්න සියලු දෙනාගෙන්ම ඒ සාලියටි YouTube නාලිකාවත් තමුන්නාන්සලා subscribe කරලා තියාගන්න. ඒ වෙනුවෙන් එක මගේ ඉල්ලීමක්.